ඔන්න බයිසිකල් අරගෙන ආවා. බලමු අහලා කොහොමද යා බයිසිකලේ සල්ලි බැන්දි කියලා. මටත් හොඳටම දාඩි දාලා. උදේ පාන්දර කොළඹ ඉඳන් ආවේ. එහෙම කෝච්චියෙන් බැස්සා. ඊට පස්සේ පොල්පිටිකමට ගියා. දැන් ගෙදර ආවිද. අහලා බලමු එයාගෙන් කොහොමද මේකට සල්ලි ගෙවුවේ කියලා. ඊළුන්ගේ අලුත් බයිසිකලේ ඔන්න බලන්න. හීරෝ නේද පුතේ? කීයද මේකට? 44000ක්. 44 ලැකජ් එකට 2000ක් ගත්ත නේද? මේ ලැකජ් එක අලුතෙන් ගත්තා. මේක මේ හරියන්නේ නැහැ කියලා දන්නද? මේක හොඳයි. මේ බර වැඩ වලට හරියන්නේ නැහැ. මෙයාලා ඉතින් අර ෆාම් එකේ දැන් 10 අරුවා මේ වදිනවනේ. අන්න දිලු. එයා පැද්දේ අර මේ ලේඩිස් බයිසිකලයක්. දැන් අර අපි පොහොරත් පාර කැඩිලානේ. ඒ හින්දා මේ අලුතෙන් බයිසිකලයක් ගන්නවා. කියන්න පුතේ බලන්න. ඔයා මේ බයිසිකලෙට 46000 කොහොමද ගෙවුවේ කියන්නේ? ඉස්සෙල්ලාම ඇකඩමියේ රුපියල් 25000ක් හම්බුණා. ඇකඩමියෙන් රුපියල් 25000ක් හම්බුණා. ඔව් 25000ක්. ඇකඩමිය කියන්නේ ඇත්තට මේ ගිරිබාව ඉංග්‍රීසි බැංක් එක. මෙයා මේ මම හිතලා 8 වෙනි පාර ගියේ. එතකොට මේ ඇත්තටම පුතාට උගන්වන්න දෙයක් නැහැ. මම එයාලා කියන විදිහට උගන්වන්න දෙයක් නැහැ කියන්නේ මේ ස්පෝකන් පුළුවන්. මම වීඩියෝ දාන්නේ. ග්‍රැමර් හොඳටම පුළුවන්. මේ එයාලා මෙයාගෙන් මේ පොඩි සේවයක් අරන් තිබ්බා. එතන ඉන්න පොඩි ළමයිට මේ පොඩි සේවයක් අරන් තිබ්බා. ඒකට එයාලා රුපියල් 25000ක් ගෙවලා තිබ්බා. ඉතුරු ටික පුතේ ඊට පස්සේ පොල් වල රුපියල් 10000ක් හම්බුණා. පොල් වලින් කියන්නේ? පොල් ගෙඩි විකුණලා. පොල් ගෙඩි විකුණලා කියන්නේ මෙයාලට මේ මගේ වත්තේ මේ මොන බලන්න පෙන්නන පොල් ගස්. මේ පොල් ගස් මේ පුතාලා බෙදාගෙන ඉන්නේ. පුතායි අපේ නෝනයි බෙදාගෙන ඉන්නේ. එයා වත්තේ තියෙන පොල් ගස්. ඔයාලට පොල් ගස් 7ක් තියෙනවා මම දන්න විදිහට. ඒ වගේ ගෙඩි කඩලා විකුණලා රුපියල් 10000ක් බැන්දා. ඒතකොට 25යි 10යි 35යි. ඊට පස්සේ තව රුපියල් 6000ක් හම්බුණා. අර වත්තේ තියෙන පැචොන් වලින් අර හරක්ට කන්න දෙන. පැචෝන් කපලා විකුණුවා කියන්නේ අපි මේ ඒවා දෙන්නේ රුපියල් 3500ට නේ. ඒක මේ මෙයාලා ගෙනල්ලා කපනවා කෑලි. ඒ කපන කුලිය තමයි බාපේ අර අයියා කෙනෙක් කපන්නේ. ඒක මෙයාලා මේ ඉස්කෝලේ ලෙවල කෑලි කපනවා. කපලා ඉවරලා 1000ක් රුපියල් 3500ට විකුණනවා. එතින් රුපියල් කීයද පුතේ 6000ක් හොයන්න බැඳලා තිබ්බා. එතකොට 25යි 10යි 35යි 35යි 6යි 35යි 6යි 41යිද. ඊට පස්සේ පොඩි ගාණක් මැදලා ඒක මම එයාගේ account එකට දැම්මා. ඔන්න ওই විදිහට තමයි මෙයා මේ බයිසිකලේ ගත්තේ. ඔන්න ওই විදිහට තමයි අපි ඉතින් දරුවොත් එක්ක ගත කරන්නේ. ඒ දන්නවද මේවා මේ අපි අරන් දෙන්න හොඳ නැහැ. අපි අරන් දුන්නාම මේ එයාලට වටිනාකමක් නැති වෙනවා. වටිනාකමක් නැති වුනහම මේ දරුවා ඊට පස්සේ බබෙක් වෙනවා. බබෙක් වුණාට පස්සේ මෙයාගේ වැඩක් නැහැ. මෙයා මුදල් වල වටිනාකම දන්නේ නැහැ. මුදල් වල අගයක් දන්නේ නැහැ. මේ බයිසිකලේ වටිනාකම දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඕක ඉතින් මේ මගේ ක්‍රමේ. කීයද පුතේ වයස වාට දැන් ඉන්නේ කීයද 10. 10 5 15යි. මෙයා මේ ව්‍යාපාර අලුතෙන් පටන් ගන්න තියනවා ෆාම් එක. අවුරුදු 14 පටන් ගත්තේ. ඕනම ව්‍යාපාරයක් අවුරුදු 15ක් යද්දී ඒක සාධාරණව අවංකව කරනවා නම් සිස්ටම් එකට වැටෙනවා. සිස්ටම් එකට වැටුණාට පස්සේ මෙයාට ඒ ව්‍යාපාරේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයාට ඒ ව්‍යාපාරය එයාට අලුතින් ආ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඒ හින්දා බලමු මේ අවුරුදු 15කින් පස්සේ ගන්න ඊළඟට මොකක්ද කියලා. අවුරුදු 15කින් පස්සේ මොකද්ද ගන්න හිතන්නේ? වාහනයක් ගන්න? අකෝ තාම පොඩි මේකක් යා දහස් වාහනයක් ගන්නලු. හරි යා ගන්නවා. මොකද්ද ගන්න හිතන්නේ? හරි. thank you එහෙනම් වැඩ කරගන්න.